අම්මෝ එන වෙලා ගියා වෙද සීයලාගෙට එන්න. මේ අත්ත ගැන අහගන්නත් තිබේ මල්. වෙද සීයේ. වෙද සීයේ. වෙද සීය බුදුන් වදිනවා වගේ. පොඩ්ඩ වෙලා කිමු එහෙනම්. මේන්නේ වෙද සීයා. සීයේ මේ අපේ මල්ලි මේ අලිගඩ පෙර කොලයක් කියලා තා පොඩ්ඩෙන් කනවත් එක්ක මේ මොනවද සීයේ මන් දන්නෙත් නෑ. මේවා සෙවල භූමිනේ. මේවා මේ කකුල මැට්ටු වෙච්චාම මුලුක් වෙච්චාම අර මේ බඳිනවනේ මේ පොතු මේ ලුණු වතුරෙන් ගල ගාලා නෑබිලේ කාර්ය ඇතුළලා ඒ සෙවල ටික ගන්නවා. සෙවල ටික අරගෙන ලුණු වතුර පොඩ්ඩක් දාලා තමයි ගල ගන්න. ඒ සෙවල ටික අරගෙන මැටි ඇතුළේකට දාන්න. දාලා ඉරලා වියන්දුමුළු කියනවනම් වියන්දුමුළු කියන්නේ දුමේ බැඳිලා තියෙන්නේ. දුම් නෑනේ දැන් බිත්ති වල හරි බැඳිලා තියෙනවා. ඒවා දාලා ඉරලා මේකට කලවම් කරලා ඉරලා මේ පොඩ්ඩක් රත් කරන්න. රත් කරලා ඉරලා ගානවා. දෙපාරක් විතර ගානකොට කකුලේ මැටි ගතිය අර මේ ඒව හොඳ වෙනවා. ඒවට තමයි ඉතින් ගන්න මේවා. මේ පැල ජාතිය ගොඩක් වැදගත් වෙන එකක්ද අපේ පහළ වත්තේ තිබිලා අපේ මලි කඩාගෙන තිබ්බේ. ඔය අපේ තාත්තා කපන්නත් කියනවා ගහ. මේ කපන්න එපා හදිස්සිය ඕන වෙනවනේ කකුල මොකක් හරි වුණාම අතප්පයක් කොලුකොච්චාම මැටි වෙච්චාම මේ පොතු අරගෙන බේක් කරන්න පුළුවන් මේ පොත් අරගෙන. හරි. මම මේ දුවගෙන ආවේ නැත්තම් අපේ මල්ලි කෑවනම් එහෙම මොනවා වෙයිද දන්නේ. මල්ලිට තේරෙන්නේ නැහනේ මල්ලි පොඩිනේ. ඔව්. එහෙනම් වෙද එහෙනම් වෙදසිය මං ගිහින් එන්නම්. ගිහින් එන්න පුතේ.